කවදා හරි හිතලා තියෙනවද අනාගතේ ඉන්න හැම දෙයකින්ම සාර්ථක වුණු ඔයා අද ඔයා කරන දේවල් දිහා බලාගෙන ඉන්නවා කියලා? ටිකක් හිතන්න. අද ඔයා මේ ගත කරන ජීවිතේ ඔයා ගන්න තීරණ, ඔයා නාස්ති කරන කාලය, එහෙමත් නැත්තම් ඔයා වෙහෙසෙන වෙහෙස දිහා 2030දී, එහෙමත් නැත්තම් 2050දී ඉන්න ඔයාගේ අනාගත ස්වරූපය බලාගෙන ඉන්නවා කියලා. එක පැත්තකින් ඉන්නවා අනාගතයේ හැමදේම දිනාගත්ත සතුටින් ඉන්න ඔයා. එයා ඔයා දිහා බලාගෙන ඉන්නේ බලාපොරොත්තු පොඩි ගහගෙන. මොකද එයා ඔයාට කියනවා තව ටිකක් මහන්සි වෙන්න, තව ටිකක් ඉගෙන ගන්න. කවදාවත් කිසිම වෙලාවක අතාරින්න එපා කියලා. එතකොට අනිත් පැත්තෙන් ඉන්නවා ඔයා අද නිකරුණේ කාලේ කාදැම්මොත් අනාගතයේ අන්ත අසරණ වෙලා ඉන්න තවත් එක වගේ ස්වරූපයක්. එයා ඔයා දිහා බලාගෙන ඉන්නේ හරිම වේදනාවෙන්. ඇයි එදා ඔයා මට මේ අවස්ථාව දුන්නේ නැත්තේ? ඇයි මට මේ කාලකන්ණි ජීවිතය උරුම කරේ කියලා අනාගතයේ අතරන වුණු ඔයා ඔයාගෙන් ප්‍රශ්න කරනවා. ඔයාට සාප කරනවා. ජීවිතෙත් හරියට මේ තේරීම වගේ. ඔයා අද ගන්න තීරණය තමයි ඔයාගේ අනාගත ස්වරූපය නිර්මාණය කරන්නේ. ඔයා අද කරන පොඩි වැඩේ පවා ඔයාගේ අනාගත අනන්‍යතාවය ගොඩනගන ගඩොලක් විදිහට ඔයා නොදැනුවත්වම ක්‍රියාත්මක වෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයාට හිතේ අද දවසේ මම වැඩ කළේ නැතත් කමක් නැහැ කියලා. ඒත් මතක තියාගන්න. අද ඔයා මග හරින හැම දෙයක්ම අනාගතයේ ඔයාට මග හැරෙන අවස්ථාවක්. ඒ නිසා කවදාවත් හිතන්න එපා අද ඔයා මේ කරන දේ වැදගත් නැහැ කියලා. ඔයා අද මේ කරමින් ඉන්නේ අනාගතයේ ඉන්න ඔයා වෙනුවෙන් අඩිතාලම දාන එක. අනාගතයේ දවසක ඔයා සාර්ථකත්වයේ ඉහළම තැනකට ගියාම ඔයා ආපහු හැරිලා බලද්දී ඒ අනාගත ඔයාට මේ වර්තමානයේ හිටපු ඔයාට ස්තුති කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනාගතයේ ඉන්න ඔයා අද දවසේ ඔයාට ස්තුති කරන විදියට ජීවත් වෙන්න, දිගටම වැඩ කරන්න. ඔයාගේ සාර්ථක අනාගතය ඔයා එනකම් බලාගෙන ඉන්නවා.